හෙල්ලෝ එවරිවාන් අද බලමු මම උදේ පාන්දර ලෑස්ති වෙලා කොහෙද මේ යන්න හදන්නේ කියලා. අද වැඩ ගොඩක් තිබ්බ දවසක්. බලමු අද දවස් මගේ කොහොමද ගෙවෙන්නේ කියලා. මම ඉතින් මේ ගවුම තමයි අඳන් යන්න හැදුවේ. මේ පාට චූටි මාර්ගයෙන් ගවුම. මම හරි ආසයි චූටි මාර්ගයෙන් ගවුම් වලට. මට හිතෙනවා චූටි මාර්ගයෙන් ගවුම් අඳින්න හරිම ලස්සනයි කියලා. ගාන්නේ මොනවද කරගන්නද බෙල් රබ් කරගන්න මට බෙල් ගන්න හොඳාම තියෙනවා ආයෙ දෙපාරක් ඉතින් ක්‍රීම් පාරක් ගන්න බෙල් ගන්න කොණ්ඩේ කන දෙන්නේ ඉස්සරහ ලස්සනට කොණ්ඩේ කිව්වොත් කොණ්ඩේ කැත වෙලා කොණ්ඩේ ගිහිල්ලා ලේ එකක් කරලා කොණ්ඩේ කන්න දෙයක් පොනි ටේල් එකක් දාලා තමයි යන්නේ. පොනි ටේල් එක ලේසි වැඩි දාන්න තියෙනවා. ඒ ඔවරේ අනුසි පොනි ටේල් එක දාගත්තම කස්මෙට් පික්චර් දාන්න ඩාඩි දාන්න හරිම ලේසි පොනි ටේල් එක දාගෙන යන එක.
තවත් 2 පළතුරු සුවඳ පළතුරු වර්ග 4ක් දෙක එනවා. එකක් බ්ලූබෙරි, ඊට පස්සේ මැංගෝ, ස්ට්‍රෝබෙරි, අය පීච් එකයි මොකක්ද මේවා. මොනම මේ සුවඳ දෙක ගාන. කිලෝමීටර් 3ක් ඇවිදගෙන ඇවිල්ලා දැන් තියෙන්නේ බංගුවේ. දැන් බස් එකේ නිකන් ඉන්නවා. මේ මෙතන බුදු පිළිමයක් තියෙන. එතන වටේට වංගුවේ ඉඳලා හරිම ලස්සනයි. කැලයක් වුණා ලස්සන එතන. ආර පිටේ වෙන තැනක් ඉතින්. දැන් මේ ඉන්න බස් එක ආවා. දැන් මේ බස් එක යනවා. අපේ වැඩේ කරගන්න. මං කියන්නම්කො මොකක්ද කියලා. යන ගම බැංකුවට ගියා. බැංකුවට සල්ලි ගන්න සල්ලිත් අරගෙන ඊපස්සේ අවුවගෙන ඊට පස්සේ අපි ඕන්න බාගත්තා. මේ අම්මට එමට ඊට පස්සේ ඒක කකන්න යන ගම. තාම ටික දුරයි තියෙන්නේ. තෙන් කියන්නේ ෂොප් එකකට. කියන්නම්කො මම මොකද්ද කියලා. ෂොප් එක මොකද්ද කියලා. අර බලන්නකො ඉස්සරහට පරිදින් ටික දුරක් තියෙනවා. ඒකට ෂොප් එකට ආලා බලන්නකො මොනවද කියලා. ඇත්තටම දෝලෙදි වලට ඉරෙදි රෙඩ් කරගෙන ආවේ. යාළුවෝ කෙනෙක් නේද දැන් ලාභ. මම කියන්නම් මේ නේද එක ඩිසයින් දෙනවා. යාරය 210යි. යාරය 210කින් ලාභයි මෙතන. මේක තමයි නෝමල් දෙන්නේ. ඉස්සර අපේ ගෙදර තිබුණේ මේවා. නෝමල් ඒවා. අරවා කර්ටන් බොක්ස් දාලා හැම දාන එක මේ තියෙන්නේ. මේවත් මේ ලාභයි යාරය 400යි. මේකත් තියෙන්නේ යාරය 400යි. මේකත් තියෙන්නේ දිලිසෙල් ටිකක් හොඳ එක බර රෙද්ද. යාරයක් 800යි. අපි ඉතල ගන්නේ මේක ඊට පස්සේ අපේ ටයිල් කරලා නැතිනම් ටයිල් කරලා නැතිනම් මේ අපි හිතුවා සවුත් වෙනවා ටයිල් කරලා නැතිනම් අපි හිතුවා මේ 400කින් ගන්න ඕන කියලා. හැබැයි අපිට හරි ලේසියි නාලා මේ දාලා තියෙනවා මේ යාළුවෝ කර්ටන් එක දාලා තියෙනවා මේකෙන් බලලා රිදි ගන්න කියලා. ඒකම හරියම ලේසි. රිදී ගත්තා. ඒකත් අරගෙන ඊට පස්සේ මට යන්න වෙලා තිබුණා මේ බෙහෙත් බඩු කඩේට. මම ඉතින් බෙහෙත් බඩු කඩේටත් ගියා. එතනට ගිහින් ඉවර වෙලා බෙහෙත් බඩු කඩේ ගොඩක් දේවල් ගත්තා. ඒ ගන්න ටික ගැන මම කියන්න ඕනේ කියලා. ටිකක් අරගෙන යන ගම. දැන් මේ ගෙදර යනවා බස් එකේ. ගෙදර යන ගම.
ටික ඉවරයි.